හිමු දෙවෙනි ඕඩර් එක. දෙවෙනි ඕඩර් එකත් එක්ක තව ඕඩර් එකක් කියන්නේ ඕඩර්ස් 3ක් දාලා තියෙන්නේ පාර්සල්. මේ එකෙන් දෙවෙනි එක ආවා. අනිත් එකත් අවුන් දාන්න. බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මම ඉතින් දන්නවා තියෙන්නේ මොනවද කියලා. මේක මම නෙමෙයි හස්බන්ඩ් දැම්මේ. ගයිටමැටික් එක. හොඳ ඇති. හොඳ ඇති බලමු. මෙන්න මේක තමයි මේ පෝටබල් මිනි ප්‍රින්ටර් එකක්. මේක රුපියල් 3000 ගණක් වගේ උනේ. 3080ක් ඔය වගේ ගණක් උනේ. මේක මේ මම ගෙන්න ගත්තේ මගේ බිස්නස් එකේ මේ ඇඩ්‍රස් print කරගන්න. හැබැයි මේකේ මේ මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. ඒකේ තියෙන පොතකුත් තියෙනවා මේ ඉන්ට්‍රොඩියුස් පොතක් තියෙනවා ඒක ගැන විස්තර තියෙන. මේ හරිම චූටි. ඒක කොහොමද මම දන්නවා මේක සයිස් එක පොඩි කියන්නේ. දැනගෙන තමයි දැම්මේ ඔටර් එක. මේක මෙතනින් ඔන් කරපුවාම මේක ටීන් ගාලා එනවා. මේක ෆෝන් එකෙන් මේ කනෙක්ට් කරගෙන තමයි මේ print ගන්න පුළුවන්. මේකේ මම මේ පොඩක් හොයලා බැලුවා. මේකට එන කොලයක් තියෙනවා. නිකන් කඩදාසියක්. ඒකේ නම් මේ print ගත්තාම ඉක්මනින්ම මේ ටික දවසක් යනකොට මේ අර බොඳ වෙලා වගේ අකුරු හිමින්සරේ මැකිලා යනවලු. හැබැයි මේකට මේනවා තමයි ස්ටිකර් මේ රෝලක් වෙනම. මේකට මෙන්න නැහැ අපිට අරගන්න පුළුවන් වෙනම අරගෙන යූස් කරන්න පුළුවන්. ඒක නම් එහෙම මැකිලා යන්නේ නැහැ කියලා තමයි ගොඩක් අය දාලා තිබුණේ. මම ඒක ගැන හරියටම දන්නේ නැහැ. මම යූස් කරලා බලන්න ඕනේ. මේ මම ඒකට වෙනම රෝල්ස් 10ක් මේ රෝල් 10ක් දාලා තිබ්බා. නමුත් මේ ඒ ටික අනිත් පැක් එකේ ඇත්තේ. ඒක තාම ආවේ නැහැ. එකක් ආවහම මම මේක දාලා මේකෙන් කොහොමද print වෙන්නේ කියලා මම වීඩියෝ එකක් දාන්නම්. මේක ප්‍රෙස් කරාම තමයි මේක ඕපන් වෙන්නේ. මේ තියෙන්නේ. ඒකේ තමයි මේ print වෙන රෝල දාන්නේ එතෙන්ට. print වෙනවා. මෙයාව තමයි මම print කරන්න දැම්මේ. So cute. මේ මම first try කරපු එක. මේ image එක චුට්ටක් ලොකු කරලා දැම්මම තව ටිකක් කර මේ හරියට වගේ වෙන්න හොඳට print වෙලා එයි. address එක print කරන්න හදන්නේ බලමු.